ගුඩ් මෝර්නිං ඔයාලා හැමෝටම. ගුඩ් මෝර්නිං කිව්වට මට ගුඩ් මෝර්නිං වුණාට ඔයාලා සමහරට ගුඩ් ආෆ්ටර්නූන් වෙන්න පුළුවන්. මොකද මම වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට හවස වෙනවා. එතකොට ඔයාලට ගුඩ් ආෆ්ටර්නූන් හැමෝටම. අපි බලමු අද දවසේ මම මොකද කරන්න කියලා. බ්ලොග් නම්බර් පාර්ට් 1. එහෙනම් අපි බලමු. අද අපිට තියෙන්නේ කැනපි දෙක සෙටප් කරන්න. ඉතින් මේ අප්පච්චි මම යන්නේ කැනපි දෙක සෙටප් කරන්න ඕනේ ගෙදරට. ඊට පස්සේ ඉතින් කැනපිය ගහන්න ඕනේ බ්‍රැකට් එහෙම අපි ඔක්කොම ටික ඉස්සෙල්ලා හයි කරගත්තා. අපි මේ බ්‍රැකට් එහෙම ඔක්කොම හදලා තියෙන්නේ 1.4 1.4 බොක්ස් බාර් එකෙන්. ඒ වගේම අපි මේ කැනපියට වැහැවේ 3.5 කර්ව් ෂීට් එකක්. අපිට කස්ටමර් කිව්වේ යාලට ඒ විදිහට කර්ව් ෂීට් එකක් දාලා තමයි මේ වහලේ ගහලා ඕනි කියලා. ඉතින් මේක අපි මේ විදිහටම කරලා දුන්නා. මේ වහලේ දිග 15 8.5 දිග වහලයක්. ඉතින් අප්පච්චි මම මේ අය එකතු වෙලා තමයි මේ වහලේ වැඩ ඔක්කොම කරන්නේ. මේ යාළ ඔක්කොමලා ඉතින් බලංගින මම වැටේ කියලා තමයි. මොකද මම උඩකට නැංගොත් එහෙම අප්පච්චි අනිවාර්යෙන් ළඟපාත ඉන්නවා. මොකද අප්පච්චිට කොච්චර අපි ලොකු වුණත් අප්පච්චිට අපි තාම පොඩි ළමයි හින්දා. මම අද දිග වීඩියෝ එකක් දාන්නම් කියලා හිතුවේ. මම හැමදාම පොඩි වීඩියෝ දානවා හින්දා හැමෝම හිතන්නේ මම ඉතින් බොරුවක් කරනවා කියලානේ. ඒක නිසා තමයි මම ඉතින් අද ලොං වීඩියෝ එකක් දාන්නම් කියලා හිතුවේ. ඇත්තටම ඉතින් මේ රස්සාව මම මේව නට එහෙම කරන වීඩියෝ දැම්මට ඇත්තටම ඉතින් එහෙම නට ඉන්න තරම් වෙලාවක් නැහැ. මම ඉතින් වෙලාවක් හම් වෙච්ච ගම වීඩියෝ එකකට ඕන හින්දා ඒ වගේ ටිකක් නටලා එහෙම වීඩියෝ එකක් දාන මැරෙන්න රස්සාව කරනකොට ඉතින් මම රස්සාව හරියටම කරනවා අප්පච්චිත් එක්ක එකතු වෙලා. ඊට පස්සේ අපි ඉතින් ටී බ්‍රේක් එකක් එහෙමත් අරගෙන ආයෙත් සුපුරුදු දිනම වැඩේට බැස්සා. අපි මේ වහලේ ගහලා ඉවර වුණාට පස්සේ ඔන්න විදියට තමයි පේන්න තියෙන්නේ. මේක ඉතින් අඩුපාඩු මොනවද ඉස්සරහට මොනවද ඩෙවලොප් වෙන්න ඕනේ මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක ඇවිත් යාළගේ දෙකම සෙටප් කරපු අනිත් කැනපි එක. මේ කැනපි එකත් අර වගේම 3.5 බොක්ස් බාර් එක 1.5 බොක්ස් බාර් එක පාවිච්චි කළම තමයි අපි ඒක සෙටප් කරේ. 3.5 කර්ව් ෂීට් දාලා ඒ විදිහටම මේ බොක්ස් බාර් එකෙන් යාළට කිව්ව විදිහටම අපි වැඩේ කරලා දුන්නා. මේ කැනපි එකේ සයිස් එක 6.12. ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම මම හරි ආසාවෙන් කියවනවා. ඔයාලා දාන හැම කමෙන්ට් එකක් මට වටිනවා. ඒ වල තියෙන වැරදි අඩුපාඩු හැමදේම මම ඉස්සරහට හදාගෙන යනවා. මේ මගේ පළවෙනි vlog එකේ ඉඳලා මේකේ මගේ ගොඩ අඩුපාඩු ඇති. මොකද මට එහෙම vlog කරන්න තාම තේරෙන්නේ නැහැ හරියට. මේකේ තියෙන අඩුපාඩුත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඊළඟ වීඩියෝ එකේ ඉඳලා අනිවාර්යෙන් මේ ටික ඔක්කොම හදා ගන්නවා. එහෙනම් මේකේ ෆයිනල් ලුක් එකත් බලලා ඒකේ තියෙන අඩුපාඩුත් මොනවද කියලා අඩුපාඩු ලස්සනයි කියලා කියන්න. මෙච්චර දවසක් වොයිස් වීඩියෝ දාන්න නැතුව හිටියේ වෙන මුකුත් නිසා නෙවෙයි. මට ඇත්තටම ලැජ්ජයි මේ වොයිස් වීඩියෝ දාන්න. කමන්නේ මම ඉතින් හිතාගත්තා වොයිස් කරලම දානවා නැත්තම් ඉතින් ඒක හරියන්නේ නැහැ නේ වගේ එකක් හිතුණා. ඒකයි මම මේ වීඩියෝ එක දාන්න පටන් ගත්තේ. මගේ මේ වොයිස් එක අහගෙන බෑ නේද? ඒකත් ඔයාලා මට කියන්න. මම අය වොයිස් වීඩියෝ කරන්න නැතුව ඉන්නා. ඔයාලගේ කමෙන්ට් වලින් මගේ හොඳ නරක හැම දෙයක් මට කියන්න. මගේ කවදාවත් තරහකට ගන්නෙ නෑ. මොකද මේ ශාස්ත්‍රයේ මට වඩා ඉගෙනගත්ත මට වඩා හොඳ තැන්වල ඉන්න ගොඩක් අය ඉන්නවා. මොකද මම මේ රස්සාව හරියට කරන්න පටන් ගෙන දැන් අවුරුදු 7ක් විතර වෙලා තියෙන්නේ. මගේ අප්පච්චි වෙල්ල කෙනෙක් ඉඳලා මම මේකට ආවේ. ඉතින් මගේ අප්පච්චිත් මේ දේවල් දන්නවා. අප්පච්චි වගේම තව දන්න අය ගොඩක් ඉන්නවා. මට ඉතින් ඔයාලා දෙන හොඳ නරක කමෙන්ට් හැම එකක්ම මට ගොඩක් වටිනවා. එහෙනම් මම අදට ගිහින් යන්නම්. අලුත් වීඩියෝ එකකින් ආයෙ අපි හම්බෙමු. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. බයි.